පින්වතුනි මනුස්ස ජීවිතයක් අපිට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. දුර්ලභයි. මක්නිසාද මේ භූමියේ මම ධර්මයේ දේශනා කරනවා මේ පින්වතුන් කිහිප දෙනෙක් බණ අහනවා. මේ වෙලාවේ නිරයේ කෝටි සංඛ්‍යාත පිරිසක් ගිනිදැල් මත දැවෙනවා. ලෝදිය පොවනවා. ගිනිගත් යකඩ ගුලි කටට දානවා. ගිනිගත් තෝමර කඩු වලින් කපනවා තලනවා. ඒ වගේම ලෝදිය හැලිවල තැම්බෙනවා. කටු ඉඹුලේ නගිනවා. වේතරණී නදියේ දුක් විඳිනවා. අසිපත් නිරේ දුක් විඳිනවා. භූත නිරේ දුක් විඳිනවා. උණුවලු නිරේ කුක්කුල නිරේ දුක් විඳිනවා. නිරයේ ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් අනන්ත අප්‍රමාණ දුක් විඳිද්දී ඔබට මේ ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ මනුස්ස උප්පත්තියක් ලැබලා ඒක ඔබගේ ජීවිතේ පිනක විපාකයක්. පුණ්‍ය විපාකයක්. ඒතර කෝටි සංඛ්‍යාත පිරිසක් නිරේ දුක් විඳිනවා කියන්නේ ඔය අතර අපේ නෑදෑයෝ සිටිනවා. මේ ජීවිතේ කලින් ජීවිතේ ඊට කලින් ජීවිතේ අනාදිමත් සංසාරේ අපේ ඥාතීන් අපේ ඇස්වලට දැකපු අපිත් එක්ක කතා කරපු අය ওই ගින්දරේ දැන් සිටිනවා. එහෙම සිටිද්දී මනුස්ස ලෝකයේ මේ ගත කරන ජීවිතය අයාලේ යන්න දෙන්න එපා. පාපයෙන් ගෙවෙන්න දෙන්න එපා. අපේ සුළු මොහොතයි තව තියෙන්නේ. ඊළඟට පින්වතුනි අපි මේ කතා කරන මොහොතේ තිරිසන් ලෝකේ තිරිසන් සත්වයෝ අප්‍රමාණ දුක් විඳිනවා. මේ වෙලාවේ මාළු දැල්වලට කී දෙනෙක් මාළු අහු වෙනව ඇතද? මේ වෙලාවේ පණ පිටි පිස්සෝ මාළුවෝ සර්පයෝ කොයිතරම් කැපෙනවද? තෙල් තාච්චි වල බැදෙනවද? පණ පිටි කකුලුවෝ නොයෙක් ප්‍රාණීන් මේ වෙලාවේ වැස්සට කී දෙනෙක් තිරිසන් ලෝකේ තිරිසන් සත්තු තෙමෙනවද? මේ වෙලාවට පායන පැතිවල පායන රටවල් වල ආවුව තියෙන වෙලාවට කී දෙනෙක් අවුවේ පිච්චෙනවද? ප්‍රාණීන් මේ වෙනකොට බලවත් සතුන්ගේ ගොදුරක් බවට පත් වෙලා පණ පිටින් තවත් සතුන්ගේ ඇඟට යනවා. මේ මම බණ කියන වෙලාවේ ඔබ බණ අහන වෙලාවේ තිරිසන් ලෝකෙ දුක. ගවයෝ කී දෙනෙක් මේ වෙනකොට ඝාතනය වෙනවද? ලෝකේ කොතැනක හෝ. කුකුලන් කී දෙනෙක් ඝාතනය වෙනවද? ලෝකේ කොතැනක හෝ. නොයෙක් ප්‍රාණීන් තවත් අයගේ ආහාරය පිණිස ඝාතනය වෙනවා. කුරා කූඹීන් මේ වහින වැස්සට මේ වහින වැස්ස කුරා කූඹීන්ට සුවිසල් ගම් වතුරක්. ඔවුන් වතුරේ යනවා. ඔවුන් දුකටපත් වුණා. අපිත් ওই දුකේ ඉඳලා තමයි චෝටි සුළු මොහොතකට මනුස්ස ලෝකෙට ආවේ. මේ මනුස්ස ලෝක උප්පත්තියක් ලැබුව වෙලාවේ නිකරුණේ ගත වෙන්න දෙන්න එපා. මේ මනුස්ස උප්පත්තිය පින් රැස් කරගන්න නැතුව ගත වෙන්න දෙන්න එපා. මේ අපි කතා කරන මොහොතේ මේ වෙලාවේ പ്രേත ලෝකේ പ്രേත සත්වයෝ අප්‍රමාණ දුක් විඳිනවා. කැයි හොතු සෙම සැරව බුදිමින් ඒවා සොයමින් ඇඳගන්න වස්ත්‍රයක් නැතුව සමහරවට කටින් පණුව වැක්කිරෙනවා.